හෙලෝ ළමයි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ කේමි ෆැමිලි YouTube channel එකට. ඔයාලට කොහොමද ඉතින්? ඔන්න ඉතින් අද අපි හස්බන්ඩ්ගේ ගමේ ආවා. මේ ආවේ අලුත් අවුරුද්දෙන් පස්සේ. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තවම මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් යාළුවනේ පහුගිය දවස් ටිකේ වැඩ කොටකට හිර වෙලා හිටිය නිසා නිවාඩුවක් හම්බුනේත් නැහැ. ඒක නිසා තමයි හස්බන්ඩ්ගේ මහා ගෙදර එන්න බැරි වුණේ. දැන් නම් කුඹුරු ගොඩට හාලා තියෙන්නේ. මේ පාර සෝයා තමයි කරන්න ඉන්නේ. දැන් ඉතින් පාති දාලා සෝයා බෝජි දාන්න තමයි තියෙන්නේ. අවුවෙනම් සැරටම පායලා තියෙන්නේ. උදේ වරුව කියලා නැහැ. මේ දවස්වල කොහොමත් හොඳට පායනවනේ. මේ ඉන්නේ සෙපඩියෝ දෙන්නෙක්. ඒ දෙන්නත් ටිකක් දුරින් හිටියේ. ළඟට ගියාම යාලා පියඹලා යන නිසා මං ටිකක් දුරින් තමයි වීඩියෝ කළේ යාලව. මං ගොඩක් ආසාවෙන් හිටියේ මොනරේගේ වීඩියෝ එකක් ගන්න. ඒත් ඉතින් තාම බැරි වුණා ළඟට මොනරේගේ වීඩියෝ එකක් ගන්න. සමහර දවස්වලට නම් ගේ ළඟටම එනවලු මොනරු. ඒ වුණත් ඉතින් මට තාම බලා ගන්න බැරි වුණා. ගමේ ආවම මේ වගේ දේවල් බලන්න මං හරිම ආසයි. අපේ චූටි කේමි බබත් නිදහසේ ඇවිදිනවා මෙහි ආපුවහම. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ කුඹුරට වතුර හරවන ඇල. ඉතින් ගමේ ආපුවම මේ වගේ චූටි දේවල් දිහා වුණත් මං හරිම ආසාවෙන් තමයි ටික වෙලාවක් බලන් ඉන්නේ. මෙහෙනම් ඉතින් එක පළතුරු වර්ග තියෙනවා. මේ දොඩම් නම් ඇඹුල් ඉතින්. ඒ වුණත් හතිය තියෙන අයට නම් ගොඩක් හොඳයි කියනවා ඇඹුල් දොඩම්. එහෙම අසනීප අයත් එනවා දොඩම් ගෙනියන්න. මේ ගහේ දොඩම් නම් කාලයකට හැදෙනවා කියලා නැහැ. හැම දවසකම වගේ මේ ගහේ දොඩම් තියෙනවා. ගොඩක් වෙලාවට ගහේ මිදිලා බිමටම වැටිලා යනවා. මේ තියෙන්න නම් ලෙමන් ගහක් යාළුවනේ. මේ සැරේ මේවත් හැදිලා. ඔන්න ඉතින් අපිට නම් අවුරුදු ඉවර වෙලත් අවුරුදු තියෙනවා. හස්බන්ඩ්ගේ අම්මා මේ පාරත් කොකිස් හදලා අපේ කේමි බබා ආස නිසා. අවුරුද්ද දවසෙත් අපේ කේමි බබා කොකිස් විතරයිනේ කෑවේ. එයාට ඉතින් කොකිස් කිව්වොත් ඒට එහා දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ගෙවල් වල විශේෂ උත්සවයකට අවුරුද්දකට වගේනේ කොකිස් කැවිලි ಜಾති හදන්නේ. ඒ වුණත් අපිට නම් අවුරුද්ද ඉවර වෙලත් මේ වගේ කැවිලි ಜಾති කන්න හදලා දෙනවා හස්බන්ඩ්ගේ අම්මා. දැන් නම් ඉතින් මේ වෙලාවට කොකිස් එක උණු කාට කෝප්පයක් බොන්න තියනවා නම් මට නම් ඒවිත් එහා දෙයක් නෑ මේ වෙලාවේ. මෙහෙනම් ඉතින් අන්නාසිත් හැදිලා තියෙන්නේ. ඒ වුණත් ඉතින් ඒව තාම පැහිලා නැහැ. ඔන්න ඉතින් මට මොනරෙක් දකින්න නැති වුණාට පිහාටුවක් නම් හම්බුණා. බලන්නකෝ ඒකේ ලස්සන. මේ පිහාටු ඇස්වල ගෑවෙන්න නම් හොඳ නැහැ කියලා තමයි කියන්නේ. ඒ වුණත් ඉතින් ආසාවටත් එක්ක මම මේක අහුලගත්තා. ගමකට එන්නම ඕනේ ඉතින් මේ වගේ දේවල් බලන්න. එහෙනම් යාළුවනේ අපි දැන් යන්න හදන්නේ පොළොන්නරුවේ. එහෙම්මම කලාවැව පැත්තේ ටිකක් වෙලා ඇවිදලා තමයි යන්න කියලා හදන්නේ. මොකද හස්බන්ඩ්ගේ ගෙදර ආවම ළඟ තියෙන ලස්සන දේවල් බලන්න මාව එක්කන් යනවා. කලාවැව කියන්නේ ඉතින් ප්‍රසිද්ධ තැනක්නේ. ගොඩක් අය එනවනේ විනෝද චාරිකා වන්දනා ගමන් එහෙම. මොකද කලාවැව කියන්නේ ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධ ස්ථානයක්නේ. අවුව ටිකක් සැර වුණාට හුළඟ ඇඟට වැදුනම මාරම සනීපයි. කලාවැව දෙපැත්තේ තියෙන ගස් ටික මාරම වටිනවා. මොකද මෙතනට ලස්සනකුත් එකතු කරනවා. බලන්නකො මෙතන තියෙන ලස්සන. ඒ වගේම හෙවණ තියෙන නිසා ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන් මෙතන. කලින් පාරවල් වලත් මෙතනට දෙපාරක් විතර මාව එක්කන් ඇවිත් තියෙනවා හස්බන්ඩ්. එතකොට නම් අපේ චූටි කේමි බබා හිටියේ නැහැ.
ඉතින් අපි තුන්දෙනත් එක්ක මෙතෙන්ට වෙලා චූටි කයියක් ගහගෙන ඉඳලා ගෙදර යන්න තමයි හදන්නේ. වැහු කන්දිය උඩ තියෙන ඇහැල ගස්වලත් මාරම ලස්සනට මල් වලින් පිරීලා ගිහිල්ලා. ඉතින් අපි ඒවත් බලලා වීඩියෝ ටිකකුත් අරගෙන ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් යාළුවනේ කලාවැව කියන්නේ මාරම ලස්සන තැනක්. ඉතින් යාළුවනේ අපි දැන් හදන්නේ ගෙදර යන්න. ඒකේ පොළොන්නරුවේ. අපිට මෙහේ ඉඳන් පැය 1.5 2ක් විතර යනවා ගෙදර යන්න. බලන්නකො මේ කවුද ඉන්නේ කියලා. කලාතුරකින් වගේ තමයි මේ වගේ දෙයක් දකින්න හම්බෙන්නේ. නැත්තම් ඉතින් සපාරි යන්න ඕනෙනේ මෙයාලගේ කෝලම් බලන්න. අපිට නම් ගෙදර එන ගමන් නොමිලේම බලා ගන්න පුළුවන් වුණා. මේ දර්ශනය නම් මාරම ලස්සනයි. මං හිතන්නේ මේ වගේ ලස්සන දර්ශනයක් හැමෝටම දකින්න හම්බ වෙයි කියලා. මෙතන ඉන්නවා චූටි ඇත් පැටියෙකුත්. එයත් එක්ක චූටි පැටව 3 දෙනෙක් විතර ඉන්නවා. මෙයාලගේ කෝලම් බලද්දි නම් වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ. මෙයාලට හොඳටම බඩගිනි වෙලා තමයි ඉන්නේ. ඒකනේ හරි හරියට කෑම කන්නේ. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ එකෙන් මෙයාලගේ කෝලම් බලලා සතුටු වෙන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් ළමයි තවත් ලස්සන දවසකින් අලුත් vlog එකකින් හමු වෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම බුදු සරණයි.